කාලය අපතේ නොහැර උදේ පාන්දර නැගිටලා මේ වාගේ නෑම්බියෝ ඔව් මූණ බලාගෙන මං කියන්නම්. දැන් යනින් ගමන් අතට මං කෙහෙල් මුහයක් දෙනවා. ගෙදර ගිහිල්ලා ඔය කෙහෙල් මුවෙන් සම්බෝලෙකුයි මැල්ලුමකුයි බැදුමකුයි නියඹලාවකුයි අච්චාරුවකුයි කට්ලට් එකකුයි මේ කියන මොකක් හරි එක જાතියක් හරි උඹ හදාපන් කියලා දුන්නොත් කෙහෙල් මුහේ තුරුල්ලේ තියාගෙන බුදියයි. එහෙම නැතුව උඹලට ආයෝකෙන් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්ද? බෑ. පුතේ මයි පුතාගේ නෙමෙයි වැරද්ද. ඇයි? අම්මගේ වැරද්ද. ඔව්. අම්මගේ වැරද්ද. ඉස්කෝලේ ගෘහ විද්‍යාව උගන්වනවා. ගෘහ විද්‍යාව උගන්වන්නේ ගෑනු අයට පමණයි. පිරිමින්ට නෑ. බලන්නකො ඉස්කෝලවල නැද්ද කියලා? ගෘහ විද්‍යාව ගෑනු ළමයිට. ඒක ගෑනු විෂයක්ලු. ඒ වුණාට ලංකාවේ උයන්නේ කවුද? ලංකාවේ උයන්නේ පිරිමි. මල ගෙදරත් පිරිමි උයන්නේ, දානේ ගෙදරත් පිරිමි උයන්නේ, මගුල් ගෙදරත් පිරිමි උයන්නේ, හෝටලෙත් පිරිමි උයන්නේ, කැන්ටිමෙත් පිරිමි උයන්නේ, සමහර ගෙවල් වලත් පිරිමි උයන්නේ. ගෘහ විද්‍යාව ගෑනුන්ට. ඔව්. පුදුම ලංකාවන්නේ මේක. රෙදි මහන්නේ කවුද වැඩිපුර? ලංකාවෙම රෙදි මහන්නෙත් පිරිමි, බහුතරයක් පිරිමි. ගෑනුන්ට රෙදි අන්දන්නේ ලංකාවේ. ඒ කියන්නේ මනමාලියන් හැඩ ගන්නවන්නේ. බහුතරයක් හඳුන්නේ සම්මානලාභී අය පිරිමි. මේ රටේ. ඒ වුණාට ගෑනුන්ට ගෘහ විද්‍යාව උගන්වනවා. ලෝකෙ දිනලා තියෙන්නේ වුණාට පිරිමි. ලැජ්ජ වෙන්න ඕන. බය හිතෙන්න ඕන අනාගතය ගැන. ලැජ්ජාවයි බයයි දෙක තිබ්බොත් මිසක් වැරදි නිවැරදි කරන්න බෑ. වරද ඉදිරියේ බිය, කර්ම විපාක ඉදිරියේ බිය. ලැජ්ජාව දෙක තිබ්බොත් ජීවිතේ හදාගන්න පුළුවන්. නැත්තම් බෑ. උදේ පාන්දර නැගිටින්න කියන්නේ නිකන් නෙමෙයි පුතා. බුදියපු ඇඳ හදලා, කාමරේ හදලා, ගේ අතු ගාලා, මිදුල අතු ගාලා, අම්මාගේ කුස්සියේ වැඩට ටිකක් සහාය වෙලා එළියට බහින්න පුළුවන් නම් ඒ තමා දුවකගේ කාර්යභාරය. ඒක අම්මාට තේරෙන්නේ නැත්තම් පොඩි කාලේ ඉඳලා මේකාගෙන් ගන්න ඒ අම්මා නෙමෙයි පරාම්මා. වැදුවම්මා හැදුවම්මා නෙමෙයි ඒ පරාම්මා. මව්කම නැහැ. එහෙනම් පුතේ පින් සිද්ධ වෙනවානේ. අනිත් එක ගෑණියක් මේ ලෝක ධාතුවේ කොහේ ගියත් ගෑණියකගේ ජීවිකාවේ කොයි වෙලාවෙ හරි උයන් දෙපැයි පුතේ. උයා පියාගෙන කන්න ඕන. උයලා පියලා දෙන්න ඕන. ආගන්තුක සත්කාරයක් කරන්න වෙනවා. රෙදි පිලි හදා ගන්න ඕන. රෙදි ඇඳුම් ඇඳ ගන්න ඕන. ගෙදර දොර ලස්සනට තියා ගන්න ඕන. වත්ත පිටිය ලස්සනට තියෙන්න ඕන. ගහකොළ වවා ගන්න ඕන. මේක අපි කසාද බැඳලා ගිහිල්ලා මිනිහාගේ අම්මගෙන් මිනිහාගෙන් ඉගෙන ගන්නද? නෑනේ. මේ හෙළ සංස්කෘතිය ඇතුලේ අපේ ආදිමුතුන් මිත්තන්ගේ ඉඳලා ආපු විධිමත් පෙදෙන් බුදු සිරිතෙන් පුදා නිර්මාණය කළ ලස්සන සංස්කෘතියක් තිබ්බා. ඒක පුතේ නිර්වාණය දක්වාම පෝසිත සොඳුරු සංස්කෘතියක්. සමගියෙන් සාමයෙන් සතුටින් අඹුසැමියෝ නිර්මාණය කරගත්ත සාමයක්. දරු පවුල හදාගත්ත සාමූහික බවක්. ඒක තිබුණේ නැත්තම් ජීවිතේ දිනන්න බෑ. ගැහණියකට හම්බෙන ඕනෑම කොලයක්, ඕනෑම දැල්ලක්, ඕනෑම අලයක් නිර්මාණය කරලා ඒකෙන් මොකක් හරි හදලා
තමන්ගේ කුසගිනි නිමා ගන්න, පවුලේ කුසගිනි නිවන්න හයිය තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒකයි පුතේ ගැහණු කොමේ මව් කොමේ අගය. එඳයි උදාරත්වය නිර්මාණය කරා. ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා. ඒ මල් සුවඳේ අද ලොවුතුරු සුව විඳිනා කලාවැවේ නිල් දියවර අපේ අම්මා. නිල් දියවර අපේ අම්මා කියලා කිව්වේ කලාවැවේ ලෝකයම සීතල කරන්නට පුළුවන්, ලෝකයේම ජීවය රඳවන්නට පුළුවන් උත්තමාවියක් අම්මා. අම්මා කියලා කිව්වේ සමස්ත ගෑනු පරපුරම. අය ලොකු කුඩා ભેදයක් නැහැ. සමස්ත ගෑනු පරම්පරාවටම තමයි මේ ගීතේ අම්මා කියලා කිව්වේ. ඒක දැකලා ඉරුට කලින් ලෝකය ආලෝකමත් කරන්නේ ගෙදර කුස්සියේ ලිපගිනි මොලවන අම්මා. ඒ අම්මා සූර්යා ලෝකයට ජීවය දෙන්න ආසේ පවුලට ජීවය දෙන අම්මා ලිපගිනි මොලවලා එතනින් පටන් අරගන්නවා කුසගිනි නිවන්න. අඳුර නිවා ආලෝකය ගෙනල්ලා කුසේ ගිනි නිවා ජීවය තනනවා ගේ ඇතුලේ අම්මා. ඒ භාග්‍යවත් මව්කම ගේ ඇතුලෙන් පැනලා යන්න නොදී ඒක ගේ ඇතුලේ ආරක්ෂා කරගෙන හොඳ මානව පරම්පරාවක් නිර්මාණය කරන්න ඔබ හැම දෙනාටම පරිත්‍යාගශීලී බව, දන් දීම, නිර්ලෝභී භාවය ජීවිතය තුල ගොඩනගන්න මහන්සි ගන්න. මේ මෑතකදී සිද්ධියක් මං කියන්නද? අඹගලාඳුර මම පන්සලක බණකට ගියා. බණට ගිහිල්ලා මට ලැජ්ජා හිතුණා මිනිස්සු ඒ කියපු කතන්දර වලට. පන්සලේ බණට ගිහිල්ලා මේ වාගේ බණ ඉවර වෙන්න කිට්ටුව පිරිකර අනුමෝදන් කළා. 8 පිරිකර 8ක් ලෑස්ති කරලා කොල්ලෝ 8 දෙනෙකුට දීලා අනුමෝදන් කළා. අනුමෝදන් කරන අතරේ ලස්සන පෙට්ටි 4ක් හදලා තිබ්බා දිලිසෙන කොළහලවල. ඒ පෙට්ටිය මැද්දෙන් හිලක් හදලා. ඒකට දහම් පඳුරු දාන්න කියලා කොහොම හරි පුරුදු කරලා ඇති. එහෙම යවලා තිබ්බා. ඒගොල්ල මේ ඔක්කොම අනුමෝදන් කරලා ඉවරලා සංඝාවාසයට අරන් ගියා. ගිහිල්ලා මිනිහෙක් කොහොම හරි ඕක තදින් දන්න මිනිහෙක් අර නිවේදකයා ලව්වා මම බණ ඉවර කරනකොට ඉක්මනින් පිරිකර පූජා කරන්න කියන්නේ. දැන් අනුමෝදන් කරපු පිරිකර පූජා කරන්න කියලා නිවේදකයා ලව්ව කියවුවා. ඊට පස්සේ පිරිකර ගෙනල්ලා ඔක්කොම පූජා කළා. පූජා කළාම මම තියන්න කිව්වා තිබ්බා. හාඳුරු ටිකක් කුලප්පු වෙලා හට්ටමේට යනවා. දැන් හාඳුරු ස්තුති කතාව කියන්න එපා. අර නිවේදකයා කිව්වා ස්තුති කතාව කරන්න කියලා. එතකොට හාඳුරු නිවේදකයාට කිව්වා උඹම කරපන්. ස්තුති කතාව ඌටම කරන්න කිව්වා. ඒ ගම නිවේදකයා ස්තුති කරුවා මටත් එක්කම ඔක්කොටම ස්තුති කළා. හාඳුරු අර පිරිකර ඔක්කොම අරගෙන ආපහු සංඝාවාසයට ගියා. ගිහිල්ලා අර අනුමෝදන් කරපු ඒ වගේ 8 පිරිකර දෙකකුයි අර පෙට්ටියකුයි මගේ වාහනේට ගෙනත් දාලා. කොල්ලෝ ඉඳගෙන කියනවා අනිත් පිරිකර ගේන්න. හාඳුරුව පිළිකන්නට යනවා එන්න.
මං කොල්ලට අපේ රියදුරු කොල්ලට කොනිත්තලා යමන් කිව්වා. අරහඳුරුවම ඉස්සරහට ගන්න දැන් යකෝ මං හිටියොත් එහෙම එන්නෙම නැහැ. අවසානයේ මල ජූලියක් එනවා එතන. එහෙනම් මං කොල්ලන්ගේ ඔළුවට මෙහෙම අත තියලා ලෝකේ විවිධයි අබමල් රේණුකවත් හිත රිදව ගන්න එපා. එහෙම තමයි හැම තැනම ඔහොම ඒවා වෙනවා. ඒක ගණන් ගන්න එපා කිව්වා. තමන් හිත හොඳින් කළේ ඒක තිබ්බාම ඇති කියලා කොල්ලන්ට කියලා මං ආවට පස්සේ මොනවා වුණාද දන්නේ නැහැ. පුතේ මේ ලෝභකම කියන එක තණ්හාව ආසාව කියන එක මානව චින්තනයේ ඇඳුම් වලින් මකන්න බෑ. ඒක ආධ්‍යාත්මීය උතුම් සිතුවිලි මතම දරන්න ඕන. ඒකට ප්‍රඥාව ඕන. බුද්ධිය ඕන. අපි ඔක්කොම මැරෙනවා පුතා. මං ඒකනේ මුලදි කිව්වේ. තව ටිකකින්ද දන්නේ. ඉතින් එහෙව් එකේ මොනවටද පුතේ මේ පොදි බැඳලා? මිනිසුන්ට ජීවත් වෙන්න වස්තුව ඕන ඇත්ත. හැබැයි වංචා කරලා, හොර කරලා, කපටිකම් කරලා, අන්සතු දේ පතලා, අනුන්ට රිදවලා, එහෙම උදුරාගෙන අරගෙන මොනවා කරන්නද? යනකොට අරන් යන්නද? නෑනේ. ඇඳි වස්ත්‍රේවත් හම්බෙන්නේ නෑ. පුතේ උඹ දැන් ඔහොමම ප්‍රෙෂර් එක හැදිලා මැරුණොත් ඔහොමම ප්‍රෙෂර් එක හැදිලා මැරුණොත් මේ කොල්ලෝ දන්නේ නැහැ උඹ මැරිලා බව. උඹ වැටෙනවා. කොල්ලෝ හිතනවා මූට මොකක් හරි කලන්තයක්වත් හැදෙන්න ඇති මොකක් හරි හදිසි එක. ඒ හින්දා ඉක්මනට ගන්න කියලා මේ සෙන ගොඩ මැද්දෙන් අරන් දුවනවා. ගිහිලා ස්පිරිතාලෙට දානවා. දාපු ගමන් දොස්තර මහත්තයා කලබලයට ඇවිල්ලා බලනවා. බලලා ඉවල ඔළුව වන්නවා. දැන් කරන්න දෙයක් නැහැ. මැරිලා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා උඹව ගෙනිලා මල් ශාලාවේ මිනිසුන්ට කියලා බාර දෙනවා. මල් ශාලාවට. දැන් ඇඳගෙන ඉන්නේ කළු කලිසමයි සුදු කමිසෙයි. මල් ශාලාවේ ඕක ගලවලා විසික් කරනවා. ඕක ගලවලා විසික් කරනවා අල්ලා. විසික් කරලා උඹ ආහාරයෙන් මෙහෙන් කපලා කොටලා මහලා පළුවක් අඳනවා පුතා. කොන්ද පැත්ත නැහැ. කොන්ද පැත්ත නැහැ. නිකන් උඩ පැත්ත තියෙනවා මෙහෙම හංගවලා තියෙන්නේ. යටින් ඔහම ගහලා. කෙලින් කරලා බැලුවොත් එහෙම පිට පැත්ත. අර දැන් අලුතෙන් ගෑනු රෙදි අඳින්නේ. ගෑනු 60 ඇඳගෙන යනවා කොන්ද ඔක්කොම එළියේ. කොන්ද නෙමෙයි. තව ටික දවසක් යනකොට ඔක්කොම එහෙම තමයි. හෙළුවෙන්ම යන්නේ. පවුම පව් ගෑනු ලෝකයක් මැවිගෙන එන්නේ. පවුම පව් ගෑනු ලෝකයක්. මිනිහටත් පුතේ ආන් එහෙම. මැරුණාම නම් කමක් නෑ මේ පන පිටින්නේ මේ මල කඳයි යන්නේ. උඹට ඇඳි වතවත් පුතේ උරුම නැති එකේ මේ සමස්තයාටම ඕකනේ කරුමේ. නමුත් ඒක තේරෙන්නේ නැති එකනේ මේ තියෙන්නේ. ඒ හින්දා අම්මට දෙන්නේ තාත්තට දෙන්නේ ලෙඩෙකුට දෙන්නේ පවුලක පඳුරක එක්කුට දෙන්නේ නැහැ. පොද්දි බැඳලා ගැට ගහලා තියාගෙන ඉඳලා පෙරේත කොමට මැරෙනවා. අපේ හාඳුන්නේ ගේ ගැම්බෝ ඉන්න තරමක් ඉන්නේ. ඔය මූසලියෝ. කොව්වෝ ඔය තණ්හාවෙන් ආසාවෙන් විශේෂයෙන් ගේ ගැම්බෝ වෙලා උපදින්නේ කාන්තාව. නාකි කාන්තාව ඔය සිල් පිට සිල් ගත්තත් අල්මාරි දිහා බලාගත්තු ගමන් ඉන්නේ. ඔව් අල්මාරි පෙට්ටගම් ඔව් වගේමයි ඇස් තියෙන්නේ. ඔවුන්දලාගේ කඩමාළු ඕකේ ඔබලා තියෙන්නේ. අර අපේ එහෙ කොල්ලෙක් කියනවා මගේ බණක් ආගෙන ඉඳලා ඕක මට ඇවිල්ලා කියනවා අපේ හාමුදුරනේ සමාව අවසරයි. අපේ අම්මා
ඔබ වහන්සේ අර කියපු ධර්ම දේශනාවේ ක්‍රමයමයි. ඒකාන්තයෙන්ම අපේ අම්මා ගෙම්බෙක්මයි. මං ඇයි කියලා. වෙන දෙයක් හින්දා නම් මට දුක නෑ. මගේ ජංගියේ කොල්ලට වයස අවුරුදු 45යි. ඌට අවුරුද්දේදී අන්දපු ජංගියක් මෙවුන්ද අල්මාරියේ තියන් ඉන්නවලු. කොල්ලා ගෙදර නැති දවසට ඔය උන්ද බුදියන කොට්ටේ අයිනෙන් තියා ගන්නවලුනේ අර ජංගිය මෙහෙම. ඌ ඒක දැනගෙන තියෙන්නේ මේ මෑතකදී ගෙදර මොකද්ද කලබගෑනියක් කියලා අම්මට සැර වෙලා. ටිකක් සැරට කතා කරලා. මෙවුන්දට කවදාවත් බැනලා නැහැ. ඉතින් කොල්ල ආදරේ මොකක් හරි නොහොබිනාම එකට ඌ බැනලා. අම්මට ඇති වෙච්ච දුකට අඬ අඬා ගියාලු ගේ ඇතුළට. මූ ජනෙලෙන් බලන් හිටියලු. අල්මාරිය ඇරියලු. අක්කලයි ගෙදර වච්චන්න යනවත් දන්නෙත් නෑ අපේ කියලා මූ කෝකටත් කැරකිලා ඉස්සරහා පැත්තට ගියාලු. යන්න ගියොත් යන්න නොදී ඉන්න. මග රකින්නම් කියලා. නෑ ලේන්සුවක් අරන් මූණ පිහ පිහ ඇවිල්ලා පුටුවෙන් වාඩි වුණාලු ඉස්සරහා. දැන් ඉක්කි ගගහ හයියෙන් අඬනවලු. එහා පැත්තේ ගෙදර නැන්දට ඇහිලා. ආවලු දුවගෙන. ඇයි අක්කා? කියනකොට කියන්න ගත්තලු දැන් මේකව හදාපු චූටි කාලේ ඉඳලා විස්තරේ. කියලා එච්චර එහෙම කරපු එකා මට අද කියාපු જાති. මං ඕකා නැති දවසට මේක ළඟ තියාගෙන බුදියන්. මට දවසක් දෙකක් දකින්න නැති වුණොත් මම මේක ඉඹලා ඉවර වෙලා ආපහු අල්මාරියට දානවා කියලා කිව්වහම අරු බිත්තිය කෙරෝලේ ඉඳලා දොරකඩ හිටපු අර නැන්දට ඔළුවෙන් අඬ ගැහුවලු. මොකද්ද නැන්දයි? මොකක්ද අහන්නේ? අරුන්දගේ ඉතරේද වල ඉවරලා දැන් මොකක්ද අහනවා? තොට අවුරුද්දේදී අන්දපු ජංගියාඩේ කිව්වලු. ඒක දිහා බල ඉඳලා මෙවුන්ද නිකන් හිතලා බලනකො තදින් අල්ලගෙන ඉන්න ඔය ජංගියේ හින්දානේ මේ උපදින්නේ. ඊට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් තැනක උපදිනවා. තෝදෙయ్య මහසිතානෝ. නිධානයේ දිහා බලාගෙන ඉන්න පුළුවන් තැනක ඉපදුනා බල්ලෙක් වෙලා බැල්ලිගේ බඩේ. සිටු ගෙදර. ඊට පස්සේ ගෙම්බා වෙලා ඉපදිලා ගේ ඇතුලේ මුල්ලක ඉඳගෙන අරක දිහා බලන් ඉන්නවා. කොල්ලෝ දන්නේ නැහනේ මේක. අම්මා බව දන්නවද ඌ? ගේ ගෙම්බයි බව. මේ ඇහැට පෙනිපෙනි. ඊට පස්සේ කොස්ස දාලා ඇදලා ගන්නවා. තල්ලු කරගෙන දොරකඩට ඇවිල්ලා කොස්ස පැත්ත දාලා ගහපුවාම හොකී ගැහුවා වාගේ ගෙම්බා වැටපාවරේ දිහා වැටෙනවා. කාටද ගැහුවේ? ගැහුවේ අම්මට. ඌ දන්නේ නැහැ නේද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. අම්මට ගහපු පාපයක් ඌට නෑ. ගෙම්බට ගහපු පාපේ පමණයි. හැබැයි අම්මා ගෙම්බා වෙලා මේ කොහුමිටි පාරවල් කන්නේ පෙරේත කොමහින්දා. නාකි වෙලා පඩංගු දිහා බල කඩදාසි කොළ දිහා බල රත්තරන් කෑලි රිදී කෑලි ඔප්පු තිරප්පු කෙල්ලගේ දරුවෝයි කොල්ලගේ දරුවෝයි පරම්පරාවෙන් අල්ලාගෙන පොද්දි බැඳගෙන කොහෙද යන්න හදන්නේ නිරේට. ඒ හින්දා එකින් එක අතෑරගෙන ජීවිතේ අතාරින්න මහන්සි ගන්න. අත්තාහි අත්ත නෝනාතෝ කෝහි නාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට විතරයි. මැරුණට පස්සේ කෝටි ගණන් වියදම් කරලා දන් දුන්නත් පුතේ ගෙම්බෙක් වෙලා නම් අය පින් ගන්න පුළුවන්ද? ගෙම්බෙක් වෙලා නම් අය පින් ගන්න බෑ. ගෙම්බි භවය නිමා කරන්න ඕන. ඒ කර්මය නිමා කරන්නම වෙනවා. තිරිසංගත ලෝකයට වැටුනොත් ඒකෙන් අත මිදෙන්න කල්ප ගාණක් ගියත් බෑ. ගෙම්බා මල් පූජා කරයිද අය කවදාවත්? නෑ. ගෙම්බට පින් සිද්ධ වෙනවද? නෑ. තිරිසන් ලෝකේ පවුමයි සිද්ධ වෙන්නේ.
වැටෙන පණ ඇති සත්තු ඔක්කොම කාගෙන යන වෛරක්කාරයෙක්නේ ගෙම්බා. පරපණ නසන. ඒ තිරිසන් අපායේ ස්වභාවය. ඒකට නොවැටී ඉන්න වග බලා ගන්න ඕන. ඒ හින්දායි ජීවිතේ පින්නතුනි දාන ධර්මාදී පින් කටයුතු කරමින් උපමට්ටම් කරන්න කියලා කියන්නේ අවසාන කාරණාව වාක්‍යයකින් කියලා ඉවර කරනවා. සත්‍යේ නාලික වාදින අසත්‍ය ජය ගන්න සත්‍යවාදී වෙන්න ඕන. බොරුව පරාජය කරන්න ඇත්ත එලි දකින්න ඕන. මිත්‍යාව දුරු කරන්න සත්‍ය අවබෝධ කරගන්න ඕන. ඒ නිසා බොරුව වංචාව හොරකම මැරකම නවත්තලා සත්‍යවාදී ගමනක් යන්නට ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඔබ හැම දෙනාටම නුවණ අවබෝධය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.